චෛත්‍ය බොහෝම කඩුගයි. කවුද හොරා? අර හයි නේද පාඩිය නඩාය. ආච්චිලා හාල් කරනවානේ. ළමයි මේක තමයි අද මගේ අවුට්ෆිට් එක. ඔයාලට පේන්නේ නැහැ. මාත් රෙන්නලා තියෙන්නේ මට අද හිම්බිරිස්සාවයි උණයි දෙකම හැදලා තියෙන්නේ. මට අද තරඟයුත් තියෙනවා. ඒකටත් යන්න වෙන්නේ මම හිතන්නේ. ඕකේ. හරි මම ඔයගොල්ලන්ට vlog එකක් කරන්න හිතන් හිටියේ. හැබැයි මම ලෙඩ වෙලා මම ලෙඩ වෙයි කියලා දැනන් හිටියේ නෑ. මම අක්කාලා ගිහලා මේ කොණ්ඩේ හදාගෙන ඉන්න. හරි කොණ්ඩේ දැම්මා. මෙන්න මෙහෙම තමයි කොණ්ඩේ දැම්මේ. බලමයි මේ hina වෙලා හිටියට මගේ ඇරඹුමම කඳුලක් වෙලා තියෙන්නේ. මොකද මට තරඟයක් තියෙනවා. ඒ තරඟෙට මෙතන යන්න බැරි වෙයි මේ නහයත් එක්ක. මට යෝගත් තියෙනවා. දැන්ට මට පරක් වෙලා තියෙන්නේ. අපි දැන් ටක් ගාලා යමු. එහෙනම් bye. Welcome back to my channel ළමයි. ඔන්න කුඩ කාලෙකින් තමයි මම ආයෙමත් ආවේ. අද අපේ group එකට යෝග දවසක්. එතකොට අපි hospital යන්නේ නැහැ. හැබැයි මම නම් hospital එකට ගියාම මට පිහිට ගන්න ඕන නිසා. එතකොට මේ clinical සන last week අපි යන්නේ groups වල ළමයි. මොකද මේ ඔයගොල්ලෝ කරන්නේ? hospital යන්නේ නැද්ද? මේ කොණ්ඩේ පීරුනේ ළමයින්ගේ කොණ්ඩේ පීර. හායි ළමයි. හායි ළමයි බලන්න මේ හැමෝම මම vlog එකට වීඩියෝ වලකට මේ අහක බලනවා. අරගොල්ලෝ තරු බලනවා අහසේ. ඔන්න hospital එකට ආවා. මම lab coat එකක් දාගෙනම ආවේ. lab coat එකකින් හරි scrub එකකින් හරි ආවම අපි student කෙනෙක් කියලා අඳුර ගන්නවානේ. එතකොට අපිට ඉක්මනට බෙහෙත් අරගෙන යන්න පුළුවන්. බෙහෙත් අරගෙන ඉවරයි. මට විතරක් නෙවෙයි අපේ අම්මටයි තාත්තටයි ඕන කරන බෙහෙත් කීපයකුත් ගත්තා. ඉතින් medical student කෙනෙක් වෙන එකේ තවත් ලස්සන දෙයක් තමයි ඔයාගේ අම්මගේ තාත්තගේ අසනීප වලටත් ඔයාටම බෙහෙත් ගන්න පුළුවන් එක. හයි මම යෝගා කරන තැනට ආවා. මෙතනට ඇවිල්ලා ඇඳුම් මාරු කරගන්න ඕනේ යෝගා කරන්න. ඊට පස්සේ යෝගා කරලා ආයෙත් ඇඳගෙන ආපු ඇඳුම් බඳ ගන්න ඕනේ. මෙතන තියෙනවා යෝගා මැට්ස්. දැන් අර කට්ටිය ගිහිල්ලා ඉන්නේ. මම දැන් යනවා. අපේ අම්මා කියනවා මට උණ හැදුනම මම පොඩක් වැඩිපුර කියවනවා කියලා. අපි බලමු මම වැඩිපුර කියවනවාද කියලා. ඕකේ බයි. මම දැන් යෝගා මැට් එක අරගෙන අර පැත්තට යනවා. ඔයගොල්ලෝ මම කලින් මේ මගේ අවුට්ෆිට් එක වෙන්නවනේ. මගේ යෝගා කරන අවුට්ෆිට් එක මෙන්න මේක. පේන්නේ නේ? කමනේ මට දැන් පරක් කරලා තියෙන නිසා මම යනවා. හායි ළමයි මම අද යෝගා කළේ නැහැ මට අස්සන. මම අද කරේ නෑ ළමයි හරියට. මට අද කරන්න බෑ. මට අද උණ. ඉතින් මම ලෙඩ අදුකා නිසා ඔන්න වෙන දවසක යෝගා කරපු වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි මම ඔයාලට දැම්මේ. අපි ෆස්ට් සෙම් එකෙත් මේ වගේම යෝගා කළා ප්‍රැක්ටිකල්ස් වලදී. හැබැයි එතකොට අපි මේන්ලිම කරේ සූර්ය නමස්කාරය. හැබැයි මේ සෙකන්ඩ් සෙම් එකේදී අපි අලුතෙන් පෝසස් ඉගෙන ගන්නවා. ඒ සමහර ඒවා ටිකක් අමාරුයි. අපි දැන් ප්‍රැක්ටිස් කරන ගමන් ඉන්නේ. ඒ නිසා සමහර අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. දැනට ඒවට චුට්ටක් සමාව දෙන්න හරිද? මේ පෝසස් එකම ඒවල ඉන්ඩිකේෂන්ස්, කන්ට්‍රා ඉන්ඩිකේෂන්ස්, එතකොට ඒවල ස්ටාර්ටින්, මේන්ටේනින්, එන්ඩින් ටෙක්නික්ස් කොහොමද හරියටම කරන්නේ? මේ හැම දෙයක්ම අපි ඩීටේල් ඉගෙන ගන්නවා. මේ හැම ආසනයකින්ම අපිට බෙනිෆිට්ස් තියෙනවා වගේම සමහර ආසන සමහර අයට කරන්න හොඳ නැහැ. ඒ නිසා ඒකත් හොඳට දැනගෙන තමයි අපි යෝගා කරන්න ඕනේ. යෝග ප්‍රැක්ටිකල් එක්සෑම් එකේදී චිට්ස් දාලා තියෙනවා. ඒකෙන් කැමති චිට් එකක් තෝරගෙන ඒ චිට් එකේ තියෙන ආසනේ ඒ වෙලාවේ හරි ටෙක්නික් එකට ලෙක්චර් ඉස්සරහා කරලා පෙන්නන්න ඕනේ. ඒ වගේම මේකේ විස්තර කියන්න ඕනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි ගෙදරදීත් මේක හොඳට ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ඉතින් මම ගෙදරදී ප්‍රැක්ටිස් කරපු ෆොටෝස් කීපයකුත් ඔයගොල්ලන්ට ඉස්සරහට දැම්මා. මේ වීඩියෝස් වල ගොඩක්ම තියෙන සිටින් postures, ඊට අමතරව standing postures, lie down supine postures, lie down prone postures, topsy turvy postures, meditative, relaxing, balancing, dynamic, static මේ වගේ postures කිහිපයක්ම යෝගවල අපි ඉගෙන ගන්නවා. Terbaik bila
හලෝ ළමයි මම කොණ්ඩේ මෙහෙම දාගත්තා මොකද මට මේ ඔළුව රිදෙනවා යෝගා කරලා හොඳ පිටින් දැන් මට ඉන්න වැඩි කරලා තියෙන්නේ මම හිතන්නේ මට අද කම්පිටිෂන් එකට යන්න බැරි වෙයි වගේ හරි අපි යෝගා ඉවර කරලා යනවා ඊළඟ ලෙක්චර් එකට There are two methods: medication approach and instrumentation of procedure. Hi. දැන් මට උණ හොඳයි. දැන් මේගොල්ලන්ට බෝ වුණා. මේ බලන්න අපේ පූසා නිදාගෙන ඉන්න ආකාරය. පේනවනේ අපේ පූස් මහත්තයා කැන්ටින් එකේ කිසිම ලැජ්ජ බයක් නැතුව ඉන්න හැටි. ඒතර ළමයි අපිට හොඳ කෑම එකක් හම්බුණා. මේක දකුණේ කෑම එකක්. ඉතින් අපි කට්ටියත් එක්ක මේකටලා ඒක හම්බුනේ කෑවා. ඒ නිසා අපිට කැන්ටින් එකෙන් කෑම ගන්න ඕනේ නැහැ. අපි බොන්නව ආයුර්වේද දිනේ මේ අපි මෙඩිකේෂන් එක. මම ජීසන් අදිවනේ. උද්බෝධන දියොත් දෙන්නේ. මම අධ්‍යප සංගතන. මිනෝඩි එක නම් හරිම රසයි. මේ නම් ගිය දෙන්න කෙනෙක්. රසයි. රසයි. මොකද කියන්නේ? මේක රස නෑ. එහෙමද? ඔක කොහොමද? හායි. ඔය මෙව්ව වෙනවා. හායි. අපි දැන් ඉන්නේ ලෙක්චර් එනකම්. කියව. ඔයගොල්ලෝ දැකලා නැන්නේ අපි බෙහෙත් හදනවා. ඉතින් ඒ නිසා මම තවත් දවසක ක්ලිප්ස් ටිකක් මේ වීඩියෝ එකේ අගට දැම්මා. මේකේ තියෙන්නේ අපි ප්‍රැක්ටිකල්ස් වලදී කොහොමද බෙහෙත් හදන්නේ කියලා. Hi. අයියෝ එවද? මම හොස්ටල් එකට ආවා. හායි. මම හොස්ටල් එකට ආවා. දැන් ගිහලා වශපත් දාලා චුට්ටක් නිදා ගන්නවා. ඔයාලට මතකද මෙයාලව? මෙයාලා තමයි අර මගේ එක්සෑම් කරන දවස්වල ඉපදුනේ. දැන් එයාලා ලොකුයි. අපිට තියෙන සබ්ජෙක්ට් එකක් ආයුර්වේද බෙහෙත් හදන්න උගන්වන. ඒකේ ප්‍රැක්ටිකල්ස් වලදී අපේම ඒ බෙහෙත් හදලා ප්‍රැක්ටිස් වෙනවා. අපි මේ ප්‍රැක්ටිකල්ස් කරන්නේ ආයුර්වේද ෆාමසි එකේ. ඔයාලා හැරි පොටර් බලලා හරි කියවලා හරි තේනවා නම් ඒකේ තියෙන පෝෂන් ක්ලාස් එක අර ප්‍රොෆෙසර්ස් මේප උගන්වන්නේ. අන්න ඒ වගේ තමයි මේක. අපිට තියෙන්නේ උගන්වපු විදිහට ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් හරි මාත්‍රාවෙන් දාලා කියලා තියෙන ප්‍රොසීජර් එක හරියට ෆලෝ කරලා බෙහෙත් එක හරිම පදමට හදාගන්න. ඕනි කරන ඉන්ග්‍රීඩියන්ට්ස් මේ ලාච්චු වල බෝතල් වල දාලා තියෙනවා. අපිට ඒව අරගෙන බෙහෙත් එක හදන්න පුළුවන්. මේ සබ්ජෙක්ට් එකේ ප්‍රැක්ටිකල් එක්සෑම් එකේදී එවල කියන බෙහෙත් එක එවලෙම හදලා පෙන්වන්න ඕනෙලු. තාම නම් අපිට ඒක එක්ස්පීරියන්ස් කරන්න හම්බුනේ නැහැ. ඉතින් ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයන් විදිහට අපිට අපි දෙන බෙහෙත් වල තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද? ඒවා පියුරිෆයි වෙන්නේ කොහොමද? ඒ බෙහෙත් හැදෙන්නේ කොහොමද? ඒවල ඉෆෙක්ට් එක මොකක්ද? ඒවා වල ක්වොලිටි චෙක් කරන්නේ කොහොමද වගේ මේ හැම දෙයක් ගැනම අවබෝධයක් ලැබලා දෙනවා. හරි දැන් මම මොනවද හදන්න විරාජ්? අපි පත්‍ර පාලකය හදන්නේ. ඕකේ. අමර ගන්න. ඔයාලට මේව කරලා පුරුදු වෙයිද මීට කලින්? ගිරිස්කල් පුරුදු. ඕකේ. මේ මගේ සියලු වෙරවිරිය යොදලා බෙහෙත් අඳුරන මම. ඔගර වෙනතට මගේ යුනිබ්ලොග්ස් වලින් දකින්නේ අපි ක්ලිනිකල්ස් යනවා ලෙක්චර්ස් යනවා විතරයිනේ. ඔන්න මං අද අපි බෙහෙත් හදන හැටි ඔයාලට පෙන්නනවා.
එක එක ගෲප්ස් වලට එක එක බෙහෙත් තමයි හදන්න හම් වෙන්නේ. ඉතින් Tamanට හම් වෙච්ච බෙහෙත් එක ගෲප් එකේ කට්ටියත් එක්ක එකතු වෙලා හරියටම හදන එක තමයි මෙතන තියෙන ටාස්ක් එක. ඔයාලා මගේ TikTok එකේ ඉන්නවා නම් ඒකේ මම දැම්ම අපේ කතරගම ක්ලිනික් එක. ඒකෙත් මේ වගේම බෙහෙත් හදාගෙන තමයි අපි යන්නේ. මේ ඕගොල්ලන්ට මොකද උනේ ළමයි? ඕගොල්ලෝ හරියට කරේ නෑ නේද? මොකද උනේ? මේ වයින් ලස්සන එක දිලා වෙන්නේ. ඔය ලස්සනට ඔහොම එන්න ඕනේ ඕක. මෙහෙමයි. ඔව් කියන්න. ඕකිය වැඩි වුණාම සුප් එක අවුල් යනවා. දැන් කවුද හරි කෝකියා? ඔයාද හරි කෝකියා? මොකද උනේ? කට්ටිය බොහොම කටුකයි. කවුද හොරා? සත්‍ය බොහොම කටුකයි. ඒ කටුක සත්‍යයට බාර ගන්නවා වෙනවා. හොඳයි හොඳයි. ඔන්න ඉතින් මේ අතරේ ප්‍රැක්ටිකල්ස් වලදී ඊට මීට වෙවි අන්තමන්ත වෙලා වගේ ඉන්න ශිවින් කොටාෂකුත් ඉන්නවා. මං ඔන්න එයාලවත් ඔයාලා වෙනුවෙන්ම මගේ කැමරා කාසියට හසු කරගත්තා. නුවන්ත ඔයා මොනවද තනියම කරන්නේ? මම ඇස්ලේඩ වලට බෙහෙතක් දාලා. මොකද්ද? අයි ඩ්‍රොප් එක. මොකද්ද? අතර නම් 15. ප්‍රශ්නේ වලදී ඒ කෝල් දෙන්න ඕනේ. මේක අහලා දෙන කමල්ගේ ඉඳලා තුන්වෙනියට නිමල් ඉන්න කිව්වනම් එතකොට 17. එදා අපිට මැද ෆ්‍රී ලෙක්චර් එකක් හම්බුණා. මේක ඉතින් දුර්ලභ අවස්ථාවක් නේ. අපි කට්ටියත් එක්ක කැන්ටීන් එකට ගිහිල්ලා රොටියක් කාලා ප්ලේන්ට් එකක් වුණ ගමන් ගණිත ගැටලු ටිකක් හොයාගෙන විසඳුවා කට්ටියත් එක්ක. වයි ඇයි සමානවනේ දියන්නේ? දැන් මේක විසඳන්න දෙන්නේ. මේක විසඳන්න තියෙන්නේ මේක මහලු ප්‍රශ්නයක්. පොඩ්ඩක් ඉන්නේ විසඳගෙන යනකම්. මට දැන් මේ ට්‍රැක පැන්නවානේ. වැඩි කිරීම දෙක. අයි වර්ගයක් වෙනවලු. මේ ට්‍රැක පන්නනවා. ඔච්චර හිතන්න එපා. මේක මේක දීසිර විසඳනවා. පොඩ්ඩක් ඉන්න. මල් ලට්ටිය ටිකක් තිබ්බා. ඒ ටික ගිහලා පූජා කරා. පූජා කරාම දෙගුණ ආච්චිල හාල් කරනවානේ. මෙතන රිනවයින් එන්න ඕනේ. දැන් වයින් එන්න ඕනේ. පොඩ්ඩක් කලබල කරන්න එපා කෑ හදපන්. මට මේක හදන්න දෙන්න. 8ක් තිබුණා. නෑ. කැක පන්නන්න එපා පූජා කරන්නේ 8යි. තිබ්බේ. නෑ බං. පූජා කරේ 2යි. 8යි නේද බං අදින 8යි. happening here. අපිට ළමයි හම්බුණා කොමඩු ගෙඩ්ඩක්. කොමඩු ගෙඩ්ඩ අපි දැන් කපාගෙන කන්නයි යන්නේ ලෙක්චර්ස් ඉවර වෙලා. මෙන්න මේ කට්ටියත් එක්ක. හයි. මේ මට හෙම්මිරිසා වෙච්ච දවස් නෙමෙයි මේ වෙන දවසක්. මම ආවේ ග්‍රොන් චුටි කතාවක් කියන්න. අපිට හොස්පිටල් විසිට්ස් යනවා අපි මේ දවස්වල ක්ලිනිකල්ස් යනවානේ. එතකොට වෙච්ච කතාවක් මට හරියම ෂෝක් කියලා හිතෙච්ච කතාවක්. ඉතින් මට හිතෙනවා ඔබට තාස වෙයි කියලා. ඒ නිසා මට හිතෙනවා කියන්න ඕන කියලා. ඔන්න හොස්පිටල් කතාව නම්බර් 1 හරියද? අපිට ආව පේෂන්ට් කෙනෙක් අපේ හිටපු මැඩම් ගාවට ආව පේෂන්ට්ස්ලා දෙන්නෙක්. එතන හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්. අම්මට වයස 72ක් තාත්තට වයස 79ක් තිබුණේ. මුලින්ම අම්මව තමයි බැලුවේ ડોක්ටර්. බලලා බැලුවම අම්මට ගොඩාක් කියන්නේ කිහිපයක්ම අමාරුකම් තිබුණා. ඉතින් වයසත් එක්ක. ඉතින් අම්මව බලලා ඊට පස්සේ ડોක්ටර් තාත්තා ගාවට ගෙන ගිහිල්ලා දෙන්නම වාඩි කරවගෙන ඉතින් කිව්වා මේ බෙහෙත් තමයි කරන්න ඕනේ. පියවරෙන් පියවර මෙහෙම කියලා. මේ හරියම හොඳට ડોක්ටර් කතා කරා ඒ දෙන්නත් එක්ක. ඉතින් දෙන්න හොඳට දැන් ඒ තාත්තා හොඳට අහගෙන ඉන්නවා මේ අම්මාට මොනවද දෙන්න ඕනේ ට්‍රීට්මන්ට්ස් කියලා දැන් ડોක්ටර් කියනකොට හරියම කොමනාවෙන් අහගෙන ඉන්නවා හරියම පිළිවෙලට ලස්සනට ඒ දෙන්න අදගෙනත් ඇවිල්ලා හිටියා. මේ තාත්තට වයස 72 වුණාට හරිය ලස්සනයි පිළිවෙලයි. හරි වැදගත් විදිහට අහගෙන හිටියා ડોක්ටර් කියන දේවල්. ඊට පස්සේ උන දැන් අම්මගේ අමාරුකම් ටික කියලා ඉවරනාට පස්සේ තාත්තා මෙහෙම අත පෙන්නලා මගේ ડોක්ටර් මෙහෙම රෑෂ් එකක් තියෙනවා. එහෙම ගිලගම ડોක්ටර් එකක් දාලා මේ රෑෂ් එක ඇරෙට කකුලේ තියෙනවද කකුලේ තියෙනවද කියලා. ඒතර තාත්තා කිව්වා කකුලේ නම් එච්චර නෑ කියලා කියනකොට අම්මා කියනවා නෑ ડોක්ටර් මෙයාගේ කකුලේ තියෙනවා මේ පොඩ්ඩක් රෑෂ් එක මේ මෙහෙම රෑට මෙහෙම එනවා එහෙම කියනවා. අම්මා විස්තර කියනවා තාත්තයි. තාත්තා විස්තර කියන්නේ අම්මගේ තාත්තා හොඳට අහගෙන ඉන්නවා. අම්මා තාත්තගේ විස්තර කියනවා. දැන් තාත්තට බෙහෙත් කියනකොට අම්මා තමයි හොඳට අහගෙන ඉන්නේ මොනවද බෙහෙත් කරන්න ඕනේ. දැන් ડોක්ටර් මොනවද කියන්නේ. අම්මා ප්‍රශ්න අහනවා ડોක්ටර් මේක මෙහෙමද එහෙම කියලා අහනවා. මේ ඉතින් මට ඔයගොල්ලන්ට කියන්න ඕනේ. මට හරියම නිකන් සතුටු හිතුණා. ඒ දෙන්න එහෙම ඉන්න විදිහට. ඒ කියන්නේ ඒගොල්ලෝ ගොඩක් වයසයි. ඒගොල්ලන්ට ඇවිද ගන්න ටිකක් අමාරුයි. ඒ උනට හරිය පිළිවෙලට ඇවිල්ලා හරිය ලස්සනට ඇවිල්ලා ඒ දෙන්නව තාමත් අද වෙනතුරුත් බලා ගන්නවා. කියන්නේ
ඒ තාත්තා ඉන්න විදිහෙන් තේරෙනවා තාත්තා තාමත් තමන්ගේ බිරිඳගේ වගකීම ගන්නවා. ඒ කියන්නේ අම්මව ආදරෙන් බලා ගන්නවා. අම්මව පරිස්සම් කරනවා. අම්මා තමන්ගේ සැමියාව පරිස්සම් කරනවා ආදරෙන් බලා ගන්නවා. ඒ දෙන්න දැන් ඒගොල්ලන්ට ළමයිනොත් ඉන්නවා කියලා කිව්වා. ඉතින් ඒගොල්ලන්ටත් එහෙම ලකුවට කරදර කරන්නේ නැතුව ඇති. කොහොම හරි ඒ දෙන්න තනියෙන් ඇවිල්ලා හිටියේ. එහෙමත් නැතුව ඒ දෙන්නා බලාගෙන හරිම ආදරෙන් ඉන්නවා. මේ ඉතින් මට හිතුණා එහෙම කවදා හරි ජීවිතේ අපි ජීවත් වෙලා ජොබ් එකක් කරලා හම්බ කරලා තමන්ගේ පාර්ට්නර්ත් එක්ක වයසට යනකම් එකට ඒ වගේ සතුටින් ඉන්න පුළුවන් නම් කොච්චර හොඳයිද කියලා. ඉතින් ඒක තමයි මම කියන්න ආවේ. ඉතින් අපි තමයි මමයි තව මගේ යාළුවෙකුයි තමයි අම්මටයි තාත්තටයි බෙහෙත් අරන් දෙන ඒගොල්ලෝට හිටගෙන ඉන්න අමාරු නිසා. මස් බෙහෙත් අරන් දීලා ඒගොල්ලෝ කායකට එක්කගෙන ගියත් අපි අල්ලගෙන ඒගොල්ලෝට යන්න අමාරුයි. ඉතින් යනකොටත් මේ තාත්තා කිව්වා මේ ඉස්සර මම ගොඩාක් වැඩ කරලා තියෙනවා දුව. මේ එහෙම කියලා ඉතින් මාත් කිව්වා කොච්චර ෂෝක්ද ඉතින් මේ අම්මයි තාත්තයි හරිම ආදරෙන් ඉන්නවනේ එහෙම කියලා. ඇදටකෝ ඒකනේ ඒකම කොච්චර ඒකම ඇතිනේ නේද දුව එහෙම කියලා කිව්වා මේ තෙරුවන් සරණයි මගේ දුවට. එහෙම කියලා අපිටත් හරියට ආදරෙන් කතා කරා. මේ ඉතින් හරිම ෂෝක්. ඉතින් මට හිතුණා මට සහ මම ඔයගොල්ලන්ටත් කියන්නේ කවදා හරි පාර්ට්නර් කෙනෙක් තෝරගන්නවා නම් අපි මුළු ජීවිත කාලෙටමනේ පාර්ට්නර් කෙනෙක් තෝරගන්නේ. එතකොට ඒක ගොඩාක් හිතලා ගන්න ඕනේ ඩිසිෂන් එකක්. මොකද ඔයාවත් එහෙම ආදරෙන් දිගටම මැරෙනකන් එකට ඉන්න ඇත්තරම දැන් කියන අපි හැමෝම කියනවානේ මැරෙනකන් අපි දෙන්න එකට ඉමු බ්ලා 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 එහෙම කියලා. එහෙම කියනවා වගේම ඇත්තටම එහෙම කරන කෙනෙක්ව ඔයගොල්ලෝ හැමෝටම හොයාගන්න පුළුවන් කියලා මාත් ඔයගොල්ලන්ට විශ් කරනවා. ඉතින් ඔය වගේ ලස්සන මේ දේවල් අපි දකින්න ක්ලිනිකල්ස් යනකොට එක පේෂන්ට්ස් ලයික එක විදිහයි. ඉතින් ඒක ෂෝක් එකක්. කොහොම හරි දෙන්න තනියම ඇවිල්ලා ડોක්ටර්ව හම්බෙලා තනියම බෙහෙත් අරගෙන අපි උදව් කරා බෙහෙත් අරගෙන දෙන්නත් එක්ක පරිස්සමට ගෙදර යන්න ඇති. ඉතින් ඒතරට හරිම සතුටුයි ડોක්ටර් කතා කරපු විදිහට. මොකද අර ඒ ડોක්ටර් සයිකොලොජිත් කරලා තියෙන ડોක්ටර් කෙනෙක් අපේ මේ මැඩම්. මේ ඉතින් මේ මැඩම් හරිම ආදරෙන් තමයි දිනකට කතා කරේ. ඒ වයසත් එක්ක මම හිතන්නේ ඒගොල්ලෝ ආදරෙන් කතා කරන ටයිම් එකකුත් බලාපොරොත්තු වෙනවා ඇති. මැඩම් ගොඩක් ඒගොල්ලෝට ටයිම් එක දුන්නා. ඒගොල්ලෝගේ ප්‍රශ්න හොඳට අහගෙන හිටියා. ඒගොල්ලන්ට හොඳට උපදෙස් දුන්නා මෙහෙම කරන්න මේ ඒගොල්ලොන්ට දැන් වයසත් එක්ක කරන්න ඕනේ දේවල් ඒවා එහෙම කිව්වා. ඉතින් ඒගොල්ලන්ට හරි සතුටුයි. තාත්තා තමයි මම එක්කගෙන ගියේ. මගේ යාළුවෙක් තමයි අම්මව එක්කගෙන ගියේ. අල්ලගෙන යනකොට තාත්තා කිව්වා මේ ડોක්ටර් නම් දෙවි කෙනෙක්. මේ හරිම හොඳයි එහෙම කියලා. මේ ඉතින් ඒ ડોක්ටර්ත් හරිම අපේ මැඩම්ත් හරිම හොඳ විදිහට ඒ පේෂන්ට්ස් දෙන්නත් එක්ක කතා කරා. අපි ඒකත් ආසාවෙන් බලන් හිටියා. ඒ කියන්නේ කොච්චර හොඳට පේෂන්ට් කෙනෙක් එක්ක ගනුදෙනු කරනවාද කියලා අපිට ඉතින් ඒක ඉගෙන ගන්න පුළුවන් නේ. අපි ක්ලිනිකල් සැනකට ඒවත් ඉගෙන ගන්නවානේ. කම්ප්ලීට් එක තමයි අද ක්ලිනිකල් කතාව. ඔන්න පළවෙනි හොස්පිටල් කතාව. ඔයගොල්ලෝ තවත් හොස්පිටල් කතා අහන්න කැමති නම් මට කමෙන්ට් එකක් දාන්න තව හොස්පිටල් කතා කියන්න කියලා. මම තව එක ඒවාක් තියෙනවා. පොඩි ළමෙක් කව දවසක් කියලා මෙයා වෙනම විදිහක් ෂෝක්. ඉතින් අපිට එකම චූටි කතා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ කැමතිද මට කමෙන්ට් එකක් දාන්න මම ඔයගොල්ලන්ට කතා මොන හරි තියෙනවා කියන්න. ඒකෝරි මේ කතාව මට හරියම හිතට සතුටු හිතිච්ච නිසා තමයි ඔයගොල්ලන්ට කිව්වේ. ඕකේ බයි. මම හිතන්නේ මම මේ බ්ලොග් එක චුට්ටක් කලවම් ඇති. මොකද මම බ්ලොග් එක කරන්න ගත්ත දවසේ අසනීපුණා. ඒ නිසා චුට්ටක් මේ කලවම් බ්ලොග් එකක් තමයි ඇත්තේ. ඉස්සරහා ඔයගොල්ලෝ බලාගෙන ඉන්න නැති දැන්. මම හිතන්නේ මෙතනින් දැන් බ්ලොග් එක නවත්තන්නම් නේද නවත්තන්න. ඕකේ. එහෙනම් මෙතනින් බ්ලොග් එක නවත්තනවා. බයි. ඔන්න දවසේ ප්‍රාර්ථනාව හැමදාම ආදරෙන් ඉන්න පුළුවන් හොඳ පාර්ට්නර් කෙනෙක් හම්බ වෙන්න කියලා. ඕකේ බයි.